ආයුබෝවන් සියලුම දෙනාට. ආයෙමත් සැරයක් බොන සේවා සුබ දවසක්. සුබ දවසක් කිව්වට මගේ වෙලාව 12 මාර රෑ. හරිද? ප්‍රශ්නයක් නැහැ. දවසේ ඕනම වෙලාවක් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මට හිතුණා මේ ආයෙසරයක් මුලට යන්න. මුලට යන්න කියන්නේ මේ මම තව වීඩියෝ එකක් අරගෙන එන්න හදන්නේ. මේ වීඩියෝ එක මේ ඇල්ෆබට් එක කරාට පස්සේ දාන්න තිබ්බ වීඩියෝ එකක්. හරි නම් හැබැයි ප්‍රශ්නයක් නැහැ. පරක් වෙලා හරි මට මේ වීඩියෝ එක දාන්න හිතුණා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මෙන්න මේවා ගැන. රොමේනියන් භාෂාවේ ඔයාලා දැකලා ඇති අර අරම කෑලි මෙහෙම කෑලි අර උඩට එන්නේ යටට එන්නේ අන්න ඒවා අර එහෙම අකුරු පහක් තියෙන්නේ ඇල්ෆබට් එකේ ඉංග්‍රීසි අකුරු වලට කියන්නේ ලතින් හෝඩියේ ඒ රොමේනියන් අකුරු වලට උඩින් නිකන් වහලයක් වගේ එකකුයි නිකන් U අකුර අනිත් පැත්ත හරවලා වගේ එකකුයි S අකුරයි ස අකුරයි ත අකුරයි යටට පොඩි කොක්කක් වගේ දාලා ශබ්ද වෙනස් වෙනවා. අන්න ඒ පොඩි මේ ඒ සලකුණු වලට විශේෂ සලකුණු වලට කියනවා අපි රොමේනියන් වලින් නම් දියක්‍රිතිචෙලේ කියලා. කොහොමද කියන්නේ? දියක්‍රිතිචෙලේ. ඉංග්‍රීසි වලින් නම් අපි ඒවට කියනවා ඩයක්‍රිටික්ස් කියලා. හරිද? රයිට්. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඒ ඩයක්‍රිටික්ස් වලට කියන නම් ඒවා මොනවද කියලා අපි හරියටම අඳුරගමු. මොකද මේ භාෂාවක් කියලා දෙයක් අපෙන් එළියට යනකොට ඒ දේ මං හිතන්නේ නිවැරදිව යන්න ඕනේ. පස්සේ ආයසරයක් වීඩියෝ එකක් දාලා මගේ කලින් වීඩියෝ එකේ මං කිව්වා වැරදි දැන් තමයි මං හරි එක කියන්නේ කියලා හදනවට වඩා හොඳයි එක සැරේ හොයලා බලලා හොඳට නිවැරදි දෙයක් දෙන එක. මොකද භාෂාවක් උගන්වන්නේ ඊට පස්සේ කවදා හරි දවසක ඒ ගෝලයා තව කාගෙන් හරි ඒක හරියට ඉගෙනගෙන ගෙදර හොයාගෙන ඇවිල්ලා කනට ගහලා යන්නත් බැරි නෑ. එහෙම જાතිය බඩුත් ඉන්නවනේ. ඉතින් මේ ඒ කෝකටත් හොඳයි හොඳට දෙයක් හොයලා බලලා විශේෂයෙන් භාෂාවක් වගේ දෙයක් උගන්වනකොට ඔය Tamanට ඇහෙන නිකන් අර එදිනෙදා මේ යල්ල සුරා නැතුව හරියට නිවැරදිව ඒ දේ දෙන්න ඕනේ Tamanගේ ශක්තිය පමණින්. ඉතින් හරි. අපි යන් පල්ලෙහාට අනිත් එක තමයි හරි අපි බලමුකෝ. චේසුන්ත් දියක්‍රිතිචෙලේ. ඒ කියන්නේ චේසුන්ත් මොනවාද? දියක්‍රිතිචෙලේ කියන එක බහුවචනයක් හින්දා තමයි සුන්ත් කියන එක ඇවිල්ලා තියෙන්නේ be verb එක. හොඳද? එතකොට එකෙන් අහන්නේ what are diacritics කියලා. එහෙම නැත්නම් දියක්‍රිතිචේ කියන්නේ මොනවාද කියලා. දියක්‍රිතිචෙලේ කිව්වහම ඒකේ definite article බහුවචනේ තියෙන්නේ එතන. හරිද? හරි. මොනවද මේ දියක්‍රිතිචෙලේ කියලා කියන්නේ? මම ඉතින් කලින් කිව්වා ඔයාලට නේද? දියක්‍රිතිචෙලේ සුන්ත් සෙම්නේ. මොනවටද සෙම්නේ කියන්නේ? සෙම්නේ කියන්නේ මොකද්ද? උන් සෙම් කියලා කියන්නේ එක මොකක් හරි ලකුණක් කියන්නේ සංඥාවක්. හරි සලකුණක්. සංඥාව කියන්නේ සලකුණක්. හරිද? සෙම්නේ කියන්නේ ඒකේ බහුවචනේ. හරිද? සලකුණු. එතකොට දියක්‍රිතිචෙලේ සුන්ත් ඩයක්‍රිටික්ස් කියලා කියන්නේ සෙම්නේ ස්පෙෂාලේ විශේෂ සලකුණු. ස්පෙෂාලේ කියන්නේ විශේෂ කියන එක. හරිද? ස්පෙෂල් කියන එක ස්පෙෂාලේ වෙලා තියෙන්නේ. මෙතන මේ සෙම් කියන එක සෙම්නේ වෙච්ච හින්දා. හරිද? අර පැටර්න් එකක් නේ තියෙන්නේ රොමේනියන් භාෂාවේ. රයිට්. ස්පෙෂාලේ අදෝගාතෙලා ලිටරේ. මොනවද? ලෙටර්ස් වලට අකුරු වලට
ඇඩ් කරලා තියෙන අදව්ගාත කියන්නේ ඇඩ් කරලා තියෙන එකතු කරලා තියෙන විශේෂ සලකුණු වලට අපි කියනවා දියක්‍රිති චෙලේ කියලා. නැත්නම් ඩයක්‍රිටික්ස් කියලා කියනවා. හරිද? රයිට්. පැහැදිලි වෙන්න ඇති මං හිතන්නේ. ඊට පස්සේ කියනවා යෙලේ. යෙලේ කියන්නේ ගැහැණු. ඒ කියන්නේ ඒගොල්ලෝ එයාලා කියලා ගැහැණු කට්ටියකට කියන වචනේ තමයි යෙලේ කියන්නේ. එතකොට දියක්‍රිති චෙලේ කියන වචනේ ස්ත්‍රීලිංග වචනයක් ඉඳ තමයි මෙතෙන්ට යෙලේ කියන එක පාවිච්චි වෙලා තියෙන්නේ. හරිද? යෙලේ ස්කිම්බ. ස්කිම්බ කියලා කියන්නේ මොකක්ද? ස්කිම්බ. යෙලේ ස්කිම්බ. ඒගොල්ලෝ වෙනස් කරනවා. ස්කිම්බ කියන්නේ වෙනස් කරනවා කියන එක. හරිද? ප්‍රොනවුන්ස් වෙන විදිය, ප්‍රොනවුන්සියේෂන් එක. හරිද? she සහ උනෙෝර් සෙන්සුල් කුවින්තෙලෝර්. උනෙෝර් කියන්නේ සමහර වෙලාවට මගේ උනෙෝර් වීඩියෝ එක බලලා නැතිනේ. හරිද? උනෙෝර්. සෙන්සුල් අර්ථය කුවින්තෙලෝර් වචනවල තේරුමත් වෙනස් ඒවා උච්චාරණයත් සමහර වෙලාවට වචනේ අර්ථයත් වෙනස් කරනවා. right. limba romana avem cinci diacritice. ඒ කියන්නේ මොකද්ද? limba romana කියන්නේ රොමේනියන් භාෂාව ඇතුළත avem තියෙනවා. හරිද? අපිට තියෙනවා. avem කියන්නේ අපිට තියෙනවා කියන එක. හරිද? තියෙනවා. cinci කියන්නේ පහ, diacritice එහෙම diacritics පහක් තියෙනවා රොමේනියන් භාෂාවේ. හරි? right. ඒව තමයි මේ. right. මොනවාද? මේව තමයි ඒව තමයි මේ. acestea sunt. හරිද? මේවා තමයි මෙන්න මේවා. මතක ඇතිනේ. නෙමෙයි මොකද්ද? ශබ්දය. ඊට පස්සේ මේ අකුරු දෙකේ ශබ්දය එකමයි. ශබ්දය. ගිහිල්ලා බලන්න ආයසරයක්. මගේ ඇල්ෆබෙට් වීඩියෝස් වලට ආයසරයක් ගිහිල්ලා බලන්න. හරි? ඊට පස්සේ මේ අකුර මතක ඇති. ෂ. මේ අකුර ස. ස. ඒ අකුරු එහෙම වෙනස් වෙලා තියෙන ශබ්දේ මෙන්න මේ ඩයක්‍රිටික්ස් හින්දා. හරිද? මේ සිංහල උළු ගැටයක් සිංහල උළු දන්නවනේ. දැන් මම හිතන්නේ 2000න් පස්සේ ඉපදිච්ච කට්ටිය වැඩි සිංහල උළු දැකලා ඇති කියලා. සිංහල උළු ගැටයක් මේ අනිත් පැත්ත හරවලා තිබ්බා වගේ තමයි මේක. හරිද? ඊට පස්සේ මුදුන් උළු ගැට දෙකක් තමයි මේ තියෙන්නේ. මොකද්ද? අකුරටයි අකුරටයි දාලා උඩට ඊට පස්සේ යටට ස අකුරටයි ත අකුරටයි යටට දාලා තිනවා. බලමු මේ මොනවද දාලා තියෙන්නේ කියලා. හරි? right. ඔන්න අපි යනවා ඉස්සෙල්ලාම පළවෙනි අකුරට. ලිටරා මේ මොකද්ද? මතක ඇතිනේ? ආ නෙමෙයි වෙලා තියෙන්නේ මෙන්න මේ සිංහල උළු කැටේ හින්දා උඩට දාලා තියෙන. හරි? right. ඒ ලකුණට අපි කියනවා සෙනුමෙස්තේ බ්‍රෙවේ. ඒ සිංහල උළු කැටේට කියන්නේ බ්‍රෙවේ කියලා. හරිද? බ්‍රෙවේ. මතක තියාගන්න. හරිද? ඕවා දැනගෙන ඉන්න එක මේ හොඳයි. ඒ කියන්නේ ඒ කියන්නේ හැම දෙයක්ම දැනගෙන ඉන්න එක හොඳයි භාෂාවක් ඉගෙන ගන්නකොට. නැත්තම් අර කෑල්ල අර උල වගේ උඩට දාන කෑල්ල ඔහොම තමයි කියන්නේ. ඊට වඩා හොඳයි තමන් දන්නවා කියලා. එතකොට දන්නවා කවුරුත් කෙලින්ම ඔහොම කිව්වහම බ්‍රෙවේ. මේක බ්‍රෙවේ මේකට බ්‍රෙවේ කියලා කියනවා. හරිද? සුනෙතුල් කියලා කියන්නේ ශබ්දය කියන එක. este scurt. සුනෙතුල් este scurt කියන්නේ මේකේ ශබ්දය කෙටි. කා මොන වගේද? උන් කියන ශබ්දය එන්නේ. හරිද? මෙහි හඬ කෙටි වගේ. right. එතකොට ඒකට කියන්නේ බ්‍රෙවේ කියලා. හරිද? ඒක උල් නෑ. හරිද? ඒක උල් නෑ. නිකන් මේ U අකුරේ යට කෑල්ල කපලා අරන් ගැහුවා වගේ උඩට. හරිද? right.
ඊට පස්සේ එක්සාම්පල්ස් වලට අපි යනවා. මොකද්ද මේ බ්‍රෙවේ කියන ඩයක්‍රිටික් එකේ එක්සාම්පල්ස් තමයි මේ තියෙන්නේ. ඔව් මර් කියන්නේ ඇපල් ගෙඩියට. මේක නැත්තම් එහෙම මේක මාර් වෙනවා. හරිද? මාර් නැතුව මර් වෙලා තියෙන්නේ මේ ඩයක්‍රිටික් එක හින්දා. හින්දා ඒක ඇපල් වෙලා තියෙනවා. එතකොට මේක බයාත් මේක බ වෙලා තියෙන්නේ මෙතන මේ ඩයක්‍රිටික් එකත් එක්ක අකුර ආපු හින්දා ඒක අකුර වෙනවා. එතකොට හරිද? මම හිතන්නේ තේරෙනවද නේද? ඔව්. එතකොට බයාත් කියලා කියන්නේ පිරිමි ළමයාටනේ. ඊට පස්සේ අපි යනවා දෙවෙනි අකුරට. මුදුන්ගුළු කැටයට. හරිද? මුදුන්ගුළු කැටය කියන්නේ මේ උලක් තියෙන. අර වගේ අර යු අකුර සිංහල උළු කැටය වගේ මේ මොට්ට මේක නෙමෙයි මේක මුදුන්ගුළු කැටයක් තියෙන්නේ. අකුර නැත්නම් අකුර උඩින් ගහපු. එතකොට මේ ලකුණට කියනවා සෙනුමෙෂ්තේ. ඒ ලකුණ හැඳින්වෙනවා. ඒ ලකුණ නම් කරනවා කියන තමයි සෙනුමෙෂ්තේ කියලා කියන්නේ. හරිද? ඒක නම් වෙනවා මෙහෙම. චිර්කුම්ෆ්ලෙක්ස්. ඒකට කියන්නේ චිර්කුම්ෆ්ලෙක්ස් කියලා. මොන දැනගන්න. හරිද? චිර්කුම්ෆ්ලෙක්ස්. අරක බ්‍රෙවේ මේක චිර්කුම්ෆ්ලෙක්ස්. එතකොට මේකේ ශබ්ද මතක ඇති නේද? මේකයි ශබ්ද මේ. Are un sunet special între හරිද? și ඒක මෙතන චුට්ටක් මට වැරදිලා තියෙනවා. she වෙන්න ඕනේ. හරි. කමන්නේ වැරදි හදාගෙන යන්න ඕනේ නේද? ඔව්. are un sunet special ඒකට විශේෂ හඬක් තියෙනවා. ස්පෙෂල් සුනෙත් කියලා කියන්නේ ශබ්දය කියන එක. are කියන්නේ තියෙනවා කියන එක. un sunet කියන්නේ ශබ්දයක් කියන එක. ස්පෙෂල් කියන්නේ විශේෂ කියන එක. හරිද? උන්තර කියන්නේ between මැද කියන එක. හරිද? she ඒකට කියන ශබ්දය සහ කියන ශබ්දය අතරමැද හඬක් තියෙන. කියන ඒ ශබ්දය තමයි මේ චිර්කුම්ෆ්ලෙක්ස් එක ආවම එන ශබ්දේ. හරිද? right. examples අපි ඔය රොමේනියා ගාවට මේ වචනේ රොමේනියාව කුන්ත් කියන්නේ මම සිං කරනවා, මම ගායනා කරනවා, මම සින්දු කියනවා, මම ගායනා කරනවා කියන එක කුන්ත් කියන්නේ. right. ඊට පස්සේ අපි යනවා ඊළඟ අකුරට ඒකට යෙදෙන්නෙත් චිර්කුම්ෆ්ලෙක්ස් එකමයි. හරිද? මුදුන්ගුළු කැට යෙදෙන ඊළඟ අකුර කියන අකුර. එක අනික් අකුර තමයි කලින් බැලුවේ අකුර උඩට මුදුන්ගුළු කැටේ දාලා හදන ශබ්දයක්. කියන අකුර උඩට මුදුන්ගුළු කැටේ දාලා චිර්කුම්ෆ්ලෙක්ස් එක දාලා හදනවා ශබ්දයක්. ඒ ශබ්ද දෙකම එක වගේ. ඒ අකුරු දෙකටම තියෙන එකම ශබ්දයක්. මතක තියාගන්න. හරිද? මේකත් චිර්කුම්ෆ්ලෙක්ස් කියලාම කියනවා. හරිද? are අචලාෂ් සුනෙත්. අචලාෂ් කියන්නේ ඒහා සමානම කියන එක. ඒකම. හරිද? එක වගේම කියන එකට තමයි අචලාෂ් කියන්නේ. හරිද? are අචලාෂ් සුනෙත් ka මේකටත් අර ඒ අකුරු උඩට චිර්කුම්ෆ්ලෙක්ස් එක දාලා එන ශබ්දෙම තමයි මේකටත් එන්නේ. ඒ ශබ්දෙම කියන තමයි අචලාෂ් කියලා තියෙන්නේ. හරිද? ඒ ශබ්දයම ඒ වගේම කියන එක තමයි අචලාෂ්. right. example තමයි උදාහරණ මොකද්ද ශබ්දේ? නේ උංචපුත්
උන්චපුත්. ඉන්චපුත් නෙමෙයි උන්චපුත්. නිකන් ඒක සාමාන්‍යයෙන් ඒක නැතුව කියන්න බලන්න වෙන්න මෙහෙම. උන්චපුත්. හැබැයි ඒකේ શબ્දෙත් පොඩ්ඩක් ශබ්ද වෙන්න ඕනේ. උන්චපුත් කියලා කියන්නෙත් නෑ. හරිද? හැබැයි අන්න ඒ වගේ ඒක ප්‍රැක්ටිස් කරද්දි චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න. ශබ්දනේ ශබ්දෙන්නේ පටන් ගන්න. එතකොට උන්චපුත්. උන්චපුත් කියන්නේ beginning එහෙම නැත්නම් ආරම්භය කියන එක. ඊට පස්සේ අපි අර කලින් වාගේ කතා කරු වචනේ උන්තරේ between කියන්නේ අතර කියන එක. හරිද? අතර උන්තරේ. right. ඊට පස්සේ තියෙනවා පොඩි වැදගත් නියමයක්. හරිද? regular importante. regular importante වැදගත් නියමයක් තියෙනවා. මොකක්ද ඒ නියම කියලා බලමු. ඒ කියන්නේ මේ ඊ අකුර උඩින් චිරකුම්ෆ්ලෙක්ස් එක ඇවිල්ලා හදන ඒ අකුර අකුර අපාරෙලා අපාර කියන්නේ පේනවා. හරිද? appear වෙනවා. උන්චපුතුල් සව් ස්පර්ශිතුල්. මොකද්ද? උන්චපුතුල් කියලා කියන්නේ ආරම්භය කියන එක. ස්පර්ශිතුල් කියලා කියන්නේ අවසානය කියන එක. කුවන්තුලුයි වචනයෙහි කුවන්තුලුයි. එතකොට මොකක්ද ඒකේ තේරුම? මේ අකුර අපාරෙලා උන්චපුතුල් සව් ස්පර්ශිතුල් කුවන්තුලුයි. මෙන්න මේ අකුර යෙදෙන්නේ යම්කිසි වචනයක පටන් ගැනීමට හෝ අවසානයට මිසක් මැදට නෙමෙයි. හරිද? මේක මට අවුරුද්ද මතක නෑ 1930 ගණන් හරි 40 ගණන් වලට හරි කලින් මේ අකුරත් වචනවල මැද්දට දාලා ලියලා තිබ්බ. හැබැයි භාෂාවේ අප්ඩේට් එකක් වුණාට පස්සේ මේ අකුර එන්නේ ආරම්භයට හෝ වචනයක ආරම්භයට හෝ අවසානයට පමණයි. මැදට දෙන්නේ අර ආ අකුර උඩින් චිරකුම්ෆ්ලෙක්ස් එක දාලා හදපු අකුර. හරිද? right. මේ තියෙන්නේ ඒක. මෙන්න මේ අකුර ආ අකුර උඩින් දාලා හදපු මේ අකුරය දෙන්නේ අපාරේ මිශ්ලකුල් කියන්නේ මැද කියන එක. මිශ්ලකුල් කුවන්තුලුයි කියන්නේ වචනේ මැද. මේ කුවන්තුලුයි කියන වචනේම තියෙනවා ඒ අකුරක්. දැක්කද? අකුර. එතකොට ඒ අකුර එන්නේ වචනවල මැදට. අර අකුර එන්නේ වචනවල මුලට හෝ අගට කියලා මතක තියාගන්න. right. ඊට පස්සේ තව එකක් තියෙනවා. හතරවෙනි අකුරට අපි යනවා. ලිටරා. මේ මොකද්ද? ෂ. ස නෙමෙයි ෂ. හරිද? අර අපේ තාඋදශයන්න කියලා තියෙන මේ තියෙන යට මේ. මෙන්න මේ පයනුෂයන්න තාඋදශයන්න අන්නේ ශබ්ද තමයි මේ අකුරෙන් එන්නේ. එහෙම ද ඉංග්‍රීසි වල නම් SH අකුරු දෙක එකට දාලා එන ශබ්දේනේ ඔය තියෙන්නේ. හරිද? රුමේනියන් භාෂාවේ මෙන්න මේ අටට විශේෂ ලකුණක් දාලා ඩයක්‍රිටික් එකක් දාලා මේ ෂ කියන શબ્දය හදලා තියෙනවා. එතකොට ඒක කොහොමද නම් වෙන්නේ? මේක නම් වෙන්නේ. මේක හැඳින්වෙන්නේ සෙනුමෙෂ්තේ විර්ගුල. විර්ගුල කියලා කියන්නේ වෙන මොකකටවත් නෙමෙයි කමා එකට. කමා එක තියෙන්නේ යටින් දාන අන්නේ කමා එකට තමයි විර්ගුල කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ සුනෙතුල් කියන શબ્දය සුනෙතුල් එස්තේ ෂ. මම ඒක කිව්වා. මෙහි හඬ ෂ වගේ. right. මේ තියෙන උදාහරණ ස්ක්වාල නෙමෙයි ෂ්ක්වාල. ෂ්ක්වාල කියන්නේ පාසල ඉස්කෝලේ කියන එක. ඊට පස්සේ ඇන් සහ කියන වචනෙට ෂි. සී නෙමෙයි ෂි කියන්නේ සහ කියන එක. right. right. ඊට පස්සේ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ෆාර්තේ ඉම්පෝර්ටන්ට්. ගොඩක් ෆාර්තේ මතකයිනේ මගේ අන්තිම වීඩියෝ එක. ෆාර්තේ ඉම්පෝර්ටන්ට් ගොඩක් වැදගත්. මොකද්ද? එස්තේ විර්ගුල. ඒක ඇවිල්ලා විර්ගුල එකක්. කමා එකක්. හරිද? නු
සෙදිල. ඒක සෙදිල කියන ලකුණ නෙමෙයි. සෙදිල කියලා කියන්නේ කමා එකක් වගේ නෙමෙයි. ඒක ඇවිල්ලා නිකන් දෑකැත්තක් අනෙක් පැත්ත හරවලා වගේ නිකන් ඔහොම යටට දාන නිකන් කොක්කක් වගේ. සෙදිල කියන්නේ ඒක ස්පැනිෂ් භාෂාවෙන්, ස්පාඤ්ඤ භාෂාවෙන් ආපු එකක්. ඒක ඉස්සර පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මොඩර්න් රොමේනියන් භාෂාවේ, අලුත් රොමේනියන් භාෂාවේ පාවිච්චි වෙන්නේ සෙදිල. ඒකට චෙදිල කියලා කියන්නේ. පාවිච්චි වෙන්නේ ඒ ලකුණ නෙමෙයි, කමා එක තමයි පාවිච්චි වෙන්නේ. හරිද? ඉතා වැදගත්. මෙය කමා එකක්. සෙදිලා නෙවෙයි. හරි? ඒකත් මතක තියාගන්න. රයිට්. ඔව්. මෙන්න තියෙනවා බඩු. පේනව නේද? කමා එකයි සෙදිල එහෙම නැත්නම් චෙදිල එකේ වෙනස. විර්ගුල. මේ තමයි විර්ගුල කමා එක. මේ තමයි චෙදිල. එහෙම නැත්නම් සෙදිල. හරිද? එතකොට දැන් රොමේනියන් භාෂාවේ පාවිච්චි කරන්නේ මේ ලකුණ නෙමෙයි, කමා එක කියලා මතක තියාගන්න. හරිද? රයිට්. හරි, අපි යනවා ඊළඟ අකුරට. මේක ත අකුර යටින් අර වගේම විර්ගුල එකක් දාලා හදපු අකුර ස. හරිද? එතකොට මේක යටිනුත් යෙදෙන්නේ සෙනු මෙෂ්තේ විර්ගුල. ඒත් කමා එකම තමයි. ඔය ස අකුර යටටයි ත අකුර යටටයි දාන්නේ කමා එකම තමයි. හරිද? සුනිතුල්ලෙස්තේ ස it's. ඔව්. මෙහි හඬ it's ස වගේ තමයි ශබ්ද වෙන්නේ. ස කියලා තමයි ශබ්ද වෙන්නේ. right. උදාහරණ සාර. සාර කියන්නේ රට කියන එක. හරිද? ෆාත්ස. ෆාත්ස කියලා කියන්නේ මූණ කියන එක. හැබැයි මෙන්න බලන්න, මේ ඩයක්‍රිටික් නැතුව මේ වචනේ ගත්තොත්, මේ වචනේ මේ ඩයක්‍රිටික් දෙකම අයින් කරොත්, මේ ෆාත්ස කියන වචනේ හිතලා බලන්න, මෙතන නිකන් ආ අකුර තිබ්බනම්, මෙතන නිකන් තා අකුර තිබ්බනම් මේක මූණ නෙමෙයි, ෆාතා වෙන්නේ. ඒ කියන්නේ කෙල්ල කියන එක. දැන් දැක්කද ඩයක්‍රිටික් වලින් වචනයක ශබ්දය වගේම තේරුමත් වෙනස් කරන හැටි කොහොමද කියලා. ඒක මෙන්න මේ වචනේ ඒකට හොඳ උදාහරණයක්. එතකොට මෙතන තියෙන්නේ ෆාතා නෙමෙයි, ෆාත්ස. right. මේ යට තියෙන්නේ කමා එක. එහෙම නැතුව චෙදිල නෙමෙයි. මේ තියෙන්නේ මොකද්ද? බ්‍රේවේ. සිංහල උළු ගැටේ. හරිද? right. difference importante. ගොඩක් වැදගත් වෙනස්කමක්. හරිද? ඒ මොනවාද? forme correcte. forme correcte කියලා කියන්නේ හරි ආකාර, හරි විදි. එතකොට මේ තියෙන්නේ මේ දීලා තියෙන්නේ හරි විදියට යටට කමා එකක් එක්ක මේ ස අකුරයි ත අකුරයි ලියන හැටි. හරිද? මේ තියෙන්නේ වැරදි විදියට ලියන හැටි. අර සෙදිල එකත් එක්ක නිකන් කොක්කක් වගේ ගහලා මෙහෙම ලියන්නේ. කමා එක තමයි පොඩියට මේ අකුරු දෙක යටින් දාන්නේ. ඒක හරිම වැදගත් භාෂාව ලියද්දී. හරි? මතක තියාගන්න. මෙතන ලිම්බා රොමන මොඩර්න. ලිම්බා රොමන මොඩර්න කියන්නේ අලුත් රොමේනියන් භාෂාව. මොඩර්න් රොමේනියන් භාෂාව ෆොලොසෙස්තේ පාවිච්චි කරනවා. ෆොලොසෙස්තේ කියන්නේ පාවිච්චි කරනවා විර්ගුල කමාව. නූ සෙදිල. සෙදිල නෙමෙයි. කමාව තමයි පාවිච්චි කරන්නේ. right. ඊට පස්සේ අපි යනවා සාරාංශයට. රෙසුමාත් කියලා කියන්නේ සාරාංශය. මතක තියාගන්න. රෙසුමාත් කියලා කියන්නේ සාරාංශය. හොඳයි. මොකද්ද මේ අකුර? අකුර. ඒක උඩින් එන්නේ බ්‍රෙවේ එක. සුනෙත් ස්කුර්ත්. කෙටි ශබ්දයක් එන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? මේ අකුරු දෙකෙන්ම එකම ශබ්දය එන්නේ. ඒකයි මේ තියෙන්නේ අචලාෂ් සුනෙත්. එකම ශබ්දය එන්නේ. එකම
එක හා සමානම කියන එකට තමයි අචලාශ් කියන වචනය යොදලා තියෙන්නේ. අචලාශ් කියන්නේ ඒක අචලාශ් සුනෙත්. එකම ශබ්දය ඉන්නේ මොකක්ද ඒකේ නම? චිර්කුම්ෆ්ලෙක්ස්. ඒ ඩයක්‍රිටික් එකේ නම. හරිද? right. ඊට පස්සේ ෂ එක යටින් එන්නේ කමාව. ඊට පස්සේ ස එක යටින් එන්නේත් කමාව. හරිද? කමා එක. ඉතින් ওই ටික තමයි මට ආයසරයක් ප්‍රැක්ටිස් කරනවා වගේම ඔයාලට කියලා දෙන්න ඕනේ උනේ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණාද නැද්ද කියලා පොඩි කමෙන්ට් එකක් පුළුවන් නම් දාන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් බැලුවට බොහොම ස්තුතියි. බුදු සරණයි. ජේසු පිටයි. පරිස්සමෙන් ඉන්න.